සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන ප්‍රශ්න පත්‍රයක් තමයි සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයට අදාළව දරුවන්ට 10 11 ශ්‍රේණිය සඳහා පාඨ ග්‍රන්ථ 3ක් තිබෙනවා. ඉතින් ටිකක් දරුවෝ මේවා කියවන්න කරන්න කම්මැලි. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දිහා අවධානය යොමු කරපුවාම ඔය පාඨ ග්‍රන්ථ 3ම පාඩම් කරන්නේ නැතුව වැඩිම ලකුණු ලැබෙන කොටසක් ප්‍රශ්න පත්‍රයේ අඩංගු වෙනවා. ඒ තමයි සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ එන රචනාව. මේකට ලකුණු 25ක් ඔබට ලැබෙනවා. ගොඩක් දරුවෝ රචනාව ලියන්නේ ලියලා දාන්න ඕනවට තමයි. හැබැයි ඔයගොල්ලන්ට වැඩිම ලකුණු ලැබෙන අංගය තමයි මේ රචනාව. ඉතින් අපි කොහොමද රචනාවට අර පාඨ ග්‍රන්ථ 3ම පාඩම් කරන්නේ නැතුව වැඩිම ලකුණු ලැබෙන මේ රචනාවට අපි කොහොමද වැඩිපුර ලකුණු ගන්න? ඒකෙදි ඔයගොල්ලෝ වැඩියෙන්ම දැනගන්න ඕන කාරණාව තමයි මේකට ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක. පුතේ රචනාවේ පළමුවෙන් සාරානුකූලව ලියනවට සහ නිවැරදි මාතෘකාවක් යෙදෙනවට පුතාලට ලකුණු 8ක් ලැබෙනවා. ඒ වගේම පුතේ ඔයාලා මේ රචනාව සංවිධානාත්මකව ගොඩනංවනවට නිර්මාණශීලීව ලියනවට ස්වීයත්වය කියන්නේ පුතේ ඔයාටම ආවේනිකව මේක සකස් කරනවට ඔයාට ලකුණු 12ක් ලැබෙනවා. ඊළඟට පුතේ ඔයාගේ ශිල්පීය කුසලතාවයන් වෙනුවට ඔයාට තවත් ලකුණු 5ක් පිරිනැමෙනවා. එහෙනම් අපි වෙන්වෙන් වශයෙන් බලමු කොහොමද මේ ලකුණු ගොඩට මේ කියන කරුණු ඇතුළත් වෙන්නේ කියලා. මේක දැනගෙන තමයි ඔයා මේ රචනයේ උපරිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ගැන හොඳ දැනුවත්භාවයක් තිබ්බොත්. මේ වනතුරුත් ඔයා මේ රචනයේ රහස් දන්නේ නැත්නම් මෙන්න මේ රහස් ටික පාවිච්චි කරන්න. අංක 1ට ඔයාලගෙන් පළවෙනිම බලාපොරොත්තු වෙනවා මාතෘකාවට අදාළ ඔයාලා දීලා තියෙන ඡේදයට අදාළ මාතෘකාවක් යොදන එක. ඒ ඡේදයට ප්‍රථමයෙන්ම ඡේදය හොඳට කියවලා ඒ ඡේදයට අදාළ මාතෘකාවක් යොදන්න අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඊළඟට අනිවාර්යෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි සාරානුකූලව රචනය සකස් කරන එක. මොකද්ද මේ සාරානුකූලව කියලා කියන්නේ? දැන් ඔයාලගේ රචනයෙන් 10 11 වසරේ ඉන්න ශ්‍රේණියේ ඉන්න දරුවෙකුගේ දැනුමට සමාන දැනුමකින් යුක්ත රචනාවක් ලියවෙන්න 5 වසරේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවෙක්ගේ රචනාවක තියෙන කරුණු 10 11 ශ්‍රේණියේ දරුවෙක්ගේ රචනාවක් තිබිලා බෑ. ඒ නිසා ඒකට ගැඹුරු හරවත් කරුණු. දැන් මේක ගත්තහම අපි කෘෂි කර්මාන්තය ගැන කතා කරනවා නම් යම් ආකාරයක සංඛ්‍යාමය දත්ත වර්තමාන කාලයේ කෘෂි කර්මය ආශ්‍රිතව සිද්ධ වෙච්ච යම් දේවල් ඒවා දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පොහොර රසායනික පොහොර නැතිවීමෙන් ඇති වූ අර්බුදය මේ වගේ කාලීන තොරතුරු හරවත්ව ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. එතකොට ඕගොල්ලෝ නිවැරදිව මාතෘකාවේදීම සහ හරවත්ව ඉදිරිපත් කිරීමට ඔයාලට ලකුණු 8ක් හිමි වෙනවා. ඊළඟට මේ රචනාව සංවිධානාත්මකව ගොඩනැංවීම. ඒතකොට සංවිධානාත්මක ගොඩනංවනවා කියන්නේ මොකද්ද? ඔයාලා අවම වශයෙන් ඡේද 5ක් යටතේ මේ රචනය ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් ඡේදය මේ එක් ඡේදයට අපිට කොච්චර වචන සංඛ්‍යාවක් ඕනද කියන එකත් මේ සංවිධානාත්මක භාවයේම කොටසක්. මොකද එහෙම කියන්නේ මේ සංවිධානාත්මක බව කියන එකේදී විශේෂ කාරණයක් කියනවා සාරවත් බව සහ සමබර බව. එහෙනම් මේකේ සාරවත් බව තියෙන්නත් ඕනේ සමබර බව තියෙන්නත් ඕනේ. එහෙනම් සමබර බව තියාගන්න අපිට සිද්ධ වෙනවා මේ ඡේද අතර තියෙන වචන සංඛ්‍යාව යම් ආකාරයක සමානාත්මකතාවයක් දරා ගන්න වෙනවා. එතකොට අපි දන්නවා අපි දැනටම දන්නවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ රචනාවකට වචන 250කට ආසනීට වැඩි විය යුතුයි අඩු වෙන්න බෑ. එහෙනම් අවම වශයෙන් ඡේදයකට පුතේ වචන 50ක් ඇතුළත් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ ඡේද 5 ගොඩ නැංවීමේදී පුතේ ප්‍රධාන වශයෙන්ම ඉලක්ක 5ක් යටතේ සංවිධානය කරන්න පුළුවන්. එකක් තමයි පළවෙනි ඡේදය මේ මාතෘකාව හඳුන්වන්න පුළුවන්. දෙවෙනි ඡේදය පුතේ මේ මාතෘකාවේ වැදගත්කම කතා කරන්න පුළුවන්. තුන්වෙනි ඡේදය මේ මාතෘකාව යටතේ තියෙන ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. හතරවෙනි ඡේදයේ ඒ ගැටලු වලට ඔබෙන් ඉදිරිපත් කරන යෝජනා කතා කරන්න පුළුවන්.
5වෙනි ඡේදය ඔබගේ නිගමනය ඇතුළත් සාරාංශය ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතාම පැහැදිලි සංවිධානාත්මක බවක් තියෙනවා. එහෙනම් මෙන්න වෙනදා වගේ ඔහේ ඕනවට එපාවට රචන ලියන්න එපා. මේ ප්‍රධාන ඉලක්ක 3 ඔස්සේ ප්‍රධාන මේ අභියෝග 3 සම්පූර්ණ කරන්න ඔබේ රචනය සකස් කරන්න. ඊළඟට ඔයාලට තවත් ලකුණු 5ක් හිමි වෙනවා. ශිල්පීය කුසලතා. මොනවද මේ ශිල්පීය කුසලතා? ඒකට ඔබේ පැහැදිලි අත්තකුරු තියෙනවද කියන එක. ව්‍යාකරණානුකූලව මේ රචනය ඔබ වාක්‍ය ලියලා තියෙනවද? ඒ වගේම නිවැරදිව විරාම ලක්ෂණ යොදලා තියෙනවද කියන එක පරීක්ෂා කරනවා. එහෙනම් පාඨ ග්‍රන්ථ 3න් එකක්වත් පාඩම් කරන්න නැතුව වැඩිම ලකුණු ලැබෙන රචනාව වැඩිම ලකුණු ගන්න පුළුවන් විදිහට අද ඉඳලා සකස් කරගන්න පුතාලට පුළුවන්. ඒ නිසා මේ රචනාවට අදාළ රහස අමතක කරන්න එපා.